ඕනෑම කෙනෙකුගේ මනස හැක් කරමු. ඔබට අවශ්‍ය දේ කරවා ගැනීමට ඕනෑම කෙනෙකුගේ මනස හැක් කරන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේක මැජික් එකක් නෙවෙයි. මනෝවිද්‍යාත්මක සෝෂල් ඉංජිනීරින් ක්‍රම කිහිපයක්. ඔබේ සබඳතා සහ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න මේ සූක්ෂම ක්‍රම තුන පාවිච්චි කරන්න. මිනිස් මොළයේ ඇති ඇතම් ස්වයංක්‍රීය ප්‍රතිචාර අපිට වාසියට හරව ගන්න පුළුවන්. ඔබ වචනයක්වත් නොකියා කෙනෙකුගේ තීරණය වෙනස් කරන්න මෙහිමයි. පළමු ක්‍රමය උදව්වක් ඉල්ලා සිටීම. ඔබට අකමැති කෙනෙක් හෝ ඔබ වැඩිය නොදන්නා කෙනෙක් ලවා ඉතාම කුඩා උදව්වක් ඉල්ලන්න. මට ඔයාගේ පෑන පොඩ්ඩක් දෙනවද? වැනි දෙයක්. මනෝවිද්‍යාත්මකව ඔවුන්ගේ මොළයේ සිතන්නේ මම මොහුට උදව් කළා. ඒ කියන්නේ මම මොහුට කැමති ඇති කියයි. මේ කෙනෙකුගේ සිතේ ඔබ ගැන ඇති ප්‍රතිරූපය ක්ෂණිකව වෙනස් කරන හැක් එකක්. දෙවැනි ක්‍රමය කුතුහලයේ ලූපය. කෙනෙක් ඔබ ගැන නිතර සිතන්නට පොළඹවා ගන්න ඔබට අවශ්‍ය නම් යම් කතාවක් හෝ අදහසක් පවසන්න පටන්ගෙන එය අවසන් නොකර මගදී නවත්තන්න. මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. හැබැයි පස්සේ කියන්නම්. වෙනි දෙයක්. මිනිස් මොළයේ අසම්පූර්ණ තොරතුරු සම්පූර්ණ කරන තෙක් එම පුද්ගලයා ගැන නිතර සිතන්නට පෙළඹෙනවා. දෙවැන්න. තේරීමේ මායාව. කෙනෙකුට යම් දෙයක් කිරීමට බල කරනවා වෙනුවට ඔවුන්ට විකල්ප දෙකක් ලබා දෙන්න. දෙකම ඔබට වාසිදායක විය යුතුයි. උදාහරණයකට අපි මේ වැඩේ අද කරනවද නැත්නම් හෙට කරනවද කියා අසන්න. එවිට ඔවුන්ගේ මොළයේ අවධානය යොමු කරන්නේ කරනවාද නැද්ද යන ප්‍රශ්නයට වඩා අදද හෙටද යන තේරීමටයි. ඔවුන්ට නොදැනී ඔවුන් සිටින්නේ ඔබේ පාලනය යටතේ. මතක තබා ගන්න. මේ උපක්‍රම පාවිච්චි කරලා කෙනෙක්ව රවට්ටන්න එපා. ඒ වෙනුවට මේවා පාවිච්චි කරලා යහපත් සබඳතා ගොඩනගා ගන්න. ෂර්ලොක් හෝම්ස් වගේ ඉතාම සූක්ෂම මිනිස් හැසිරීම් නිරීක්ෂණය කරන්න. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නොහැකිනම් වහාම සබ්ස්ක්‍රයිබ් කරන්න.